අදත් ඔයාලා එකතු වෙන්නේ සුපුන් ටෙක්නී YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකකින්. ඉතින් අද වීඩියෝ එකකින් මම කතා කරන්න යන්නේ ඔයාගේ ෆෝන් එකේ WhatsApp එකට එන වීඩියෝස් සහ ෆොටෝස් ඔටෝ ඔයාගේ ෆෝන් එකේ ෆයිල් මැනේජර් එකට ඩවුන්ලෝඩ් වෙන එක නතර කරන්නේ කොහොමද සහ ඔයාගේ WhatsApp chat නියමිත වේලාවක් තුලදී ඔටෝ ක්ලියර් වෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි ඒ සම්බන්ධ ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා කතා කරමු. ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ WhatsApp එක ඕපන් කරගන්න. මම මේ විදිහට WhatsApp එක ඕපන් කරගන්න. ඒක ඕපන් කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් WhatsApp එකේ දකුණු අත පැත්තේ උඩ කෙළවරේ කැමරා අයිකන් එකට එහා පැත්තේ ඩොට් තුනක් තියෙනවා. අන්න ඒක ටච් කරත් පස්සේ ඔයාලට වෙන වගේ ඔප්ෂන් කිහිපයක් වැටෙනවා. අන්න ඒ ඔප්ෂන් වලින් අන්තිමට තියෙන ඔප්ෂන් එක setting කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරත් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට WhatsApp එකේ setting එක ඕපන් වෙනවා. ඒක ඔයාලට පස්සෙනට බලා ගන්න පුළුවන් chats කියලා තියෙනවා. අන්තිම chat වලට ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් theme, default chat theme, end media visibility කියලා එකක් ඔයාලට බලා ගන්න පුළුවන් chat setting යටතේ. අන්න මේ media visibility කියන ටික් එක ඔන්න එකේ තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ WhatsApp එකට එන photos, videos ඔටෝම ඔයාගේ ෆයිල් මැනේජර් එකට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලා මේ ටික් එක ඔෆ් කරගන්න. මේ ටික් එක ඔෆ් කරගත්තට පස්සේ ඔයාලගේ WhatsApp එකට එන chat වලින් photos, videos ඔයාගේ අවසරයකින් තොරව ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි ඔයාගේ WhatsApp එකේ media, photos, videos auto download වෙන එක නවත්තන්නේ. ඉතින් අපි ඊළඟට බලමු WhatsApp එකේ chat නියමිත වෙලාවක් තුලදී ඔටෝම ක්ලියර් වෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එකේ WhatsApp එකේ කැමති chat එකක් ටච් කරගෙන ඒ chat එකේ උඩ setting එකට යන්න. ඒ chat එකේ setting එකට ගියාම පස්සේ ඔයාලට බලනවා media visibility, disappearing message, chat lock කියලා ඔයාලට මේකේ option කිහිපයක් බලා ගන්න පුළුවන්. එතන දෙවෙනි option එකේ තියෙනවා disappearing message කියලා. අන්න එක ටච් කරගන්න. ඒක ටච් කරලා පස්සේ ඔයාලට මෙතනින් බලන්න පුළුවන් message timers කියලා පැය 24 දවස් 7 දවස් 90 කියලා. ඒ කියන්නේ ඔයාලා මෙතනින් පැය 24 දැම්මොත් ඔයාලගේ අදාළ chat එකට අදාළ නම්බර් එකට ඇවිත් chat ටික පැය 24කින් ඔටෝම ඩිලීට් වෙනවා. දවස් 7 දැම්මොත් දවස් 7කින් ඔටෝ ඩිලීට් වෙනවා. දවස් 90ක් දැම්මොත් දවස් 90කින් ඔටෝ ඩිලීට් වෙනවා. ඉතින් මම දැන්ට පැය 24 දාලා මෙතනින් බෑක් වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මැසේජ් පැය 24ක් ඇතුළත ඔටෝම ඩිලීට් වෙනවා. ඉතින් මේ විදිහට තමයි WhatsApp එකේ chat auto clear වෙන විදිහට හදාගන්නේ. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා. මගේ channel එක subscribe කරන්න. තවත් මේනම වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.